හායි ගායිස් අද වැඩ ගොඩක් කරගන්න අපි දෙන ගාලු යන්න තමයි හදන්නේ. ඉතින් ඉක්මනින් කාලා ලේස්ති වෙලා යන් අපිත් එක්ක ගාලු. මම මේ පොඩි බෑග් එක තමයි අරන් යන්නේ. ඉතින් ගෙනියන බඩු ටික පිළිවෙලට අස් කරගෙන දාගන්න තමයි හදන්නේ මම ඉක්මනටම. ගෑනු ළමයිගේ බෑග් එකේ තියෙන දේවල් දන්නවනේ ඉතින් ඔයාලා මේ වගේ ඉතින් මාත් බෑග් එක ටිකක් අස් කරගෙන ඕන දේවල් ටික පිළිවෙලට දාගන්න තමයි හදන්නේ. මම නම් කොහේ හරි යනකොට අනිවාර්යෙන්ම මාරු සල්ලි ටිකක් පොඩි පොකට් එකේ දාගෙන තියා ගන්නවා. ඉක්මනටම ඕන වෙන වෙලාවල් එනවනේ එතකොට ටක් ගාලා ගන්න පුළුවන් අපිට. අපි යන්නේ අද අපේ වැඩ ටිකක් කරගෙන එන්න. ඉතින් අද ගොඩක් වැඩ ගොඩ ගැහිලා තිනවා. අපි මේ වගේ තමයි මාසෙට 2-3 වතාවක් යනවා ගාලු වැඩ ටික කරගෙන එන්න එකපාරම. ගාල්ල ටිකක් අපිට දුරයි. සාමාන්‍යයෙන් පැයක් විතර යනවා අපිට යන්න. ඉතින් හැමදාම යන්න බැහැනේ. ඉතින් වැඩ ටිකක් ගොඩ ගැහුණාට පස්සේ තමයි ඒ ඔක්කොම කරගෙන ඉන්න යන්නේ. පර්ස් එකක් දාගත්තා. ඒ වගේම මම මේ වගේ චූටි කණ්ණාඩියකුයි පනාවකුයි දාගන්නවා. අපිට හදිස්සියට උමනා වුණොත් ඉතින් කාගෙන්වත් ඉල්ලන්න බැහැනේ. ඒක නිසා මම ඒවත් දාගෙන තමයි යන්නේ. පොඩි පර්ෆියුම් එකක් දාන් යනවා කොණ්ඩ කට්ටක්. ෆෝන් එක ওই ටික තමයි ඉතින් මම දාගෙන යන්නේ. ඒ වගේම අනිවාර්යයෙන්ම ලේන්සුවත් ගෙනියනවා. ලේන්සුවක් ඕනමනේ ඉතින් අපිට එළියට යනකොට. මං තනියෙන් ගමනක් යනකොට නම් මේ පොඩි බෑග් එක ගෙනියන්නේ නැහැ. ටිකක් ලොකු බෑග් එකක් ගෙනියන්නේ. ඉතින් අපි දෙන්නම යන හින්දා හස්බන්ඩ්මයි දෙන්නම යන හින්දා මම මේ පොඩි බෑග් එක ගෙනියන්නේ. වැඩි දෙයක් ගෙනියන්න නැහැනේ. කුඩා නම් කිසි දෙයක් ගෙනියන්න නැති නිසා මේ පොඩි බෑග් එක තමයි ගෙනියන්නේ. ඔන්න දැන් බෑග් එක හදාගෙන නම් ඉවරයි. ඔන්න ලොකුම වැඩේ තමයි පාරේ තියෙන්නේ. ඇඳන් යන ඇඳුමත් තෝරගන්න එක. ඉතින් මම මේක තමයි තෝරගත්තේ ඇඳන් යන්න. දැන් වෙලාව 1:00ට විතර ඇති. අපි දවල් වෙලා තමයි යන්නේ. හැබැයි හොඳටම රස්නෙයි අද. ඒත් ඉතින් මේ වෙලාව තමයි අපිට තියෙන්නේ යන්න. දැන් ඉතින් ඉක්මනට ලෑස්ති වෙන්න තමයි තියෙන්නේ. මන්නාලා ඉන්න නිසා කොණ්ඩේ බැඳගෙන යන්නත් බැහැ. නැත්තම් මං කොණ්ඩේ බැඳගෙන තමයි යන්නේ. වනාගෙන ගියම දාඩිය දාන නිසා. දැන් ඉතින් බෑන්ඩ් එකක්වත් දාගෙන පීරගෙන යන්න තමයි තියෙන්නේ. කොණ්ඩේ බැඳන් යන්න බෑ තෙත නිසා. ඔන්න දැන් හරිය ලෑස්ති වෙලා ඉවරයි. ඉක්මනට හෙල්මට් එකක් දාගෙන දැන් බයික් එකේ තමයි අපි අද යන්නේ. යන්න තමයි තියෙන්නේ දැන්. ඉතින් ඔයාලත් එන්නකෝ මාත් එක්ක යන්න. පේනව නේද අද හොඳටම අවුව දවසක්. අද වැහි අවුව වගේ තියෙන්නේ. තදම තද අවුවක් තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. මේ වෙලාව තමයි අපිට යන්න පුළුවන්. ඉතින් යමුකෝ දැන් අපිත් එක්ක. ඉතින් මං ජොබ් එකක් කරන්නෙත් නැති නිසා මේ වගේ දවස්වලට ගොඩක් මාසයි. ඉතින් මේ වගේ එළියට යන්න තියෙනම් අපි හැමෝම කැමතිනේ. ඉතින් ඔන්න අපි පළවෙනි තැනට ආවා බයිසිකලයට කෑලි වගේක් ගන්න. ඉතින් මං හස්බන්ඩ් එක කරගන්නකම් මේ විදිහට පාර දිහා බලන් හිටියා. මෙතන හරිම ෂෝක් හෙවන තැනක්. ඉතින් මේ වැඩත් ඉවර කරලා අපි කරාපිටි හරියට ආවා. එතනත් අපි බැංකුවකට පොඩ්ඩක් ගියා හස්බන්ඩ්. මං ඉතින් මෙතනට වෙලා හිටියා. අපි තව පොඩි වැඩ ටිකක් කරගත්තා. දැන් අපිට හොඳටම තිබහයි. ඒක නිසා කූල් මොනවා හරි බොන්න ආවා මෙතනට. මෙතන හරිම ලස්සන කියුට් තැනක්. ඉතින් බලන්නකෝ ඔයාලත්. අහස නම් හොඳටම කළු කරලා අවුව දිනුනට වහින්න වගේ. හවස් වෙනකොට සමහර විට වහීවි. ඔන්න අපේ බීම දෙක ආවා. මම මිල්ක් ෂේක් එකක් ගත්තේ. හස්බන්ඩ් ජූල් කිරි එකක් ගත්තේ. ඉතින් මේක හරිම රසයි. අපි කලින් දවසකත් මෙතනට ආවා. ඉතින් හරිම රසයි මේක.
ඔන්න දැන් අපි ගෙදර ආවා එහෙම්මම පුඩු සිටියලත් ගියා. ඉතින් ඒක නම් වීඩියෝ කරේ නැහැ. පොඩි පොඩි බඩු ටිකක් ගත්ත ගෙදරට අවශ්‍ය. මං හිතන් ඉන්නවා හෙට කැරමල් පුඩින් එකක් හදන්න. ඒකට අවශ්‍ය දේවලුත් ගෙනාවා. මිල්ක් මේඩ් එකක් ගෙනාවා. ඒ වගේම බිත්තර. ඉතින් පොල් තියෙනවනේ ගෙදර. ওই ටික තමයි ඉතින් අවශ්‍ය වෙන්නේ. මේ තව ගෙනාවා ලූණු ටිකක්. ඒවා තමයි ඉතින් ගෙනාවේ. ආව ගමම බඩු ටික රස කරගන්න තමයි හදන්නේ මං. එතකොට ඉතින් ලේසියිනේ. තව අපි මාළු වගේකුත් ගෙනාවා. ඒකත් සෝදගෙන ෆ්‍රිජ් එකට දාගන්න තමයි හදන්නේ. මම මාළු ගෙනාවට පස්සේ ඒ වෙලෙම හොදලා ෆ්‍රිජ් එකට දානවා. එතකොට අපට අයිස් යන්න තියලා හදාගන්න විතරයි තියෙන්නේ. උයන වෙලාවට මාර විදියට පහසුයි මේ ක්‍රමය. ඉතින් මම මේ විදියට ටක් ගාලා හොදලා ෆ්‍රිජ් එකට දාගන්න තමයි හදන්නේ මේ බොක්ස් එකට දාලා. ඉතින් ඔන්න ඔය විදියට තමයි අද මගේ දවස ගත වුණේ. මගේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එකත් ක්ලික් කරලා තියාගන්න. මගේ ලස්සන වීඩියෝ බලන්න. ඉතින් මං අදට ගිහින් එන්නම්. ඔයාලට බුදු සරණයි.